දාලා තිබ්බා වගේම ඉතින් අපි බලන්න යන්නේ දැන් ඇප් එකක් හයිඩ් කරගන්න විදිහ. ඉතින් ඔයාලට බලන්න Samsung ෆෝන් එකේ ඇප් එකක් හයිඩ් කරගන්න හරි අමාරුයි නේද? ඉතින් කාටවත් හොයන්න බැරි වෙන්න ඇප් එකක් හයිඩ් කරගන්න විදිය මම ඔයාලට දාන්නම්. සමහර ෆෝන් වලට නම් මේක බැරිද මම දැන් අද පෙන්නන්න යන්නේ Samsung ෆෝන් එකට හයිඩ් කරන විදිය. ඉතින් ඔන්න දැන් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. 1 2 3 4 ඉතින් ඔයාලට මෙන්න හෝම් ස්ක්‍රීන් එක පේනවා. ඉතින් මේකෙන් පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවා මෙතන තිත් තුනක් තියෙනවා. අන්න ඒ තිත් තුනට ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ අයිකන් වගේක් එනවා. අන්න ඒ අයිකන් එකේ යටම තියෙන අයිකන් එක ක්ලික් කරන්න. ඊට අපි යනවා මෙන්න මේ වගේ තැනකට. ඊට පස්සේ ඔයාලට වෙනදී මෙන්න මේ වගේ අයිකන් ටිකක් පෙන්වනවා. අපි අන්න ඒ වගේ අයිකන් ටිකෙන් මෙන්න මේ hide apps on home and apps screen කියන එක මේ ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ටිකක් පෙන්වනවා. ඊට පස්සේ මෙන්න මේ round තියෙන්නේ ඔයාලට hide කරගන්න ඕන ඔයාලට hide කරගන්න ඕන app එකේ අන්න එහා පැත්තේ තියෙන round එකට හරියක් දාන්න. දැන් මම hide කරලා පෙන්නනවා. මෙන්න මේ app එක. හරිද? අන්න ඒක අපේ home screen එකේ තියෙන app එක මේ බලන්න. ඊට පස්සේ දැන් ඉතින් අපි යන් ඒක hide කරන්න. අන්න ඒක හයිඩ් කරන්න දැන් මම යන්නේ. අන්න ඒක දැන් මම ඔයාලට කිව්වේ හයිඩ් කරන්න ඕන එකට මෙන්න මේ එහා පැත්තෙන් දෙන රවුම ඔබන්න. එතන ටික් එකක් වටනවා. අන්න ඒ ටික් එක දැම්මට පස්සේ පොඩි වැඩයි තියෙන තව මෙන්න මේ done කියන එක ඔබන්න. හරිද? අන්න done කියන එක ඉබුවට පස්සේ ඔයාලගේ app එක හයිඩ් වෙනවා. ඉතින් අපි home එකට ගිහින් බලද්දී ඔයාලගේ app එකේ එතන පේන්නේ නැහැ. ඒක කොහෙද ගියේ? අන්න ඒක තමයි අතන තියෙන්නේ. ඔයාලට ඕන වෙලාවට ආයි ඒ විදිහටම එතනටම ගිහිල්ලා මෙන්න මෙහෙම ඔයාලට ඕන app එකේ මෙන්න මේ ටික් එක ආයි ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඒකේ හරිය යනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ done කියන බටන් එක ඔබන්න ඕන. ඊට පස්සේ ඔයාලට අන්න ඒ app එක ආයි ඒ විදිහටම බලන්න bye bye යාළුවනේ. ඔයාලා ඉතින් subscribe කරන්න අමතක කරන්න බා like කරන්න subscribe